ගොඩක් දෙනෙක් ලංකාවට එනකන් ඇඟිලි ගණගෙන බලන් හිටපු ෆෝන් එකේ අන්බොක්සින් එක සහ රිවිව් වීඩියෝ එක අරගෙන ආවේ මම අද. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම Mytronic Technology Facebook page එක like කරලා තියාගන්න. හරි මෙන්න එහෙනම් හැමෝම නොයවසිල්ලෙන් බලන් හිටපු සුපිරිම ෆෝන් එකේ අන්බොක්සින් එක සහ රිවිව් වීඩියෝ එක. මම අද ගෙනත් තියෙන්නේ 128GB storage සහ 8GB RAM එකක් තියෙන blue color Samsung M51 ෆෝන් එක. මේ ෆෝන් එක වියට්නාම් වල තමයි මැනුෆැක්චර් කරලා තියෙන්නේ. ඒ වගේම මේ ෆෝන් එකේ ඉන්දියන් version එකකුත් තියෙනවා. මේ විදිහට අපි අන්බොක්ස් කරලා බලමු box එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. seal pack එක unbox කරගත්තට පස්සේ අපිට උඩින්ම M51 device එක සහ තව පොඩි cardboard box එකක් බලා ගන්න පුළුවන්. ඒ පොඩි box එක පිටිපස්සේ SIM tray removing tool එක බලා ගන්න පුළුවන්. ඒ box එක ඇතුලේ warranty card එක සහ quick start guide එකත් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට device එක අතට ගත්තාම device එක උඩ model එක සහ ෆෝන් එකට විශේෂ වූ ස්පෙක් තුනක් සඳහන් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟට box එක ඇතුලේ බලපුවාම අපිට hand free එක, ඊළඟට type C USB cable එක සහ ගැනීමේ හැකියාව ලැබෙනවා. එකක් තමයි Celestial Black කියන කලර් එක. අනිත් එක තමයි Electric Blue කියන කලර් එක. ෆෝන් එකේ ඩිස්ප්ලේ එකට උඩින් selfie කැමරාවේ punch hole එක සහ earpiece එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ දකුණු අත පැත්තේ side එකේ උඩින්ම volume button එකත් ඊට යටින් power button එක සහ fingerprint sensor එකත් බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ වම් අත පැත්තේ side එක බැලුවහම අපිට SIM slot එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ උඩ පැත්තේ මෙතන noise cancellation mic එක පිහිටලා තියෙනවා. ෆෝන් එකේ යට පැත්තේ පිළිවෙලින් ස්පීකර් එක, mic එක, type C USB port එක සහ 3.5mm headphone jack එකත් පිහිටලා තියෙනවා. ඊළඟට මම ෆෝන් එක on කරගන්නවා මේ විදිහට. මම මේ වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ අපිට time එක ඉතුරු කරගන්න ඕන නිසා. ඊළඟට මම ෆෝන් එක on කරගෙන මේ විදිහට setup කරගන්නවා. අපිට තාම මේ ෆෝන් එක showroom එකකට ගිහිල්ලා මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. දැනට දරාස් වගේ online shop එකකින් තමයි මිලදී ගැනීමේ හැකියාව ලැබෙන්නේ. දරාස් එකේ 11/11 sale එක දවස්වල මේ ෆෝන් එක 61කට වගේ මිලදී ගැනීමේ හැකියාව තිබ්බා. නමුත් දැන් මිලදී ගන්නවා නම් 70ක් වගේ මුදලකට මේ ෆෝන් එක මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා. wow මේ ෆෝන් එකට ලබා දීලා තියෙන Super AMOLED Plus display එක නිසා ෆෝන් එකට rich look එකක් ලැබිලා තියෙනවා වගේම අපිට display එකේ colors එක්ක සුපිරිම display experience එකක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මුලින්ම මම මේ ෆෝන් එකේ බැටරි එක ගැන කතා කරන්න හිතුවා. මොකද Samsung ෆෝන් වලට මිලිඇම්පියර් 7000ක අති විශාල බැටරියක් එකතු කරලා එන පළවෙනි ෆෝන් එක මේ M51 ෆෝන් එක. මේ ෆෝන් එකට දීලා තියෙන මිලිඇම්පියර් 7000ක high capacity බැටරි එක නිසා පැය 64ක calling time එකක්, පැය 24ක browsing time එකක්, පැය 34ක video playback time එකක් සහ පැය 182ක music playback time එකක් ලැබිලා තියෙනවා. අපිට මේ ෆෝන් එක 100% charge කර ගැනීමට යන්නේ මිනිත්තු 115ක් වගේ කාලයක්. තවත් විශේෂ දෙයක් තමයි reverse charging system එක. ෆෝන් එක power bank එකක් විදිහට use කරලා තවත් ෆෝන් එක charge කරගැනීමේ හැකියාව ලැබෙනවා. ෆෝන් එකේ size එක සහ display එක ගැන කතා කරනවා නම් ෆෝන් එකේ height එක මිලිමීටර් 163.9ක්ද, width එක මිලිමීටර් 76.3ක්ද, depth එක මිලිමීටර් 9.5ක්ද වෙනවා. weight එක ගැන කතා කරනවා නම් gram 213ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ෆෝන් එකේ display එක අඟල් 6.7ක Super AMOLED Plus Infinity O design එකේ display එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ display එක 16mm color depth එකක් තියෙන resolution 1080x2400ක full HD plus display එකක්. අපි ඊළඟට ෆෝන් එකේ කැමරා setup එක ගැන බලමු. 64 megapixel main කැමරාවේ sensor එක Sony IMX682 කියන ගොඩක් quality sensor එකක් තමයි තියෙන්නේ. ඒක නිසා අපි main කැමරාවෙන් capture කරගන්න photos ගොඩක් details එක්ක ගොඩක් හොඳ quality photo එකක් capture කරගැනීමේ හැකියාව ලැබෙනවා.
මේ ෆෝන් එකට f1.8 aperture 64 megapixel main කැමරාවක්, f2.2 aperture 12 megapixel ultra wide කැමරාවක්, f2.4 aperture 5 megapixel depth කැමරාවක් සහ f2.4 aperture 5 megapixel macro කැමරාවක් ලබා දීලා දෙයක් තමයි processor එක. Samsung M series එකේ කිසිම ෆෝන් එකකට ආපු නැති Snapdragon 730G කියන 8 nanometer chipset එකක් සහිතව 2.2 GHz octa-core processor එකක් තමයි මේ Samsung M51 ෆෝන් එකට එන්නේ. මේ ෆෝන් එක game play කරන කෙනෙක්ට හොඳ gaming experience එකක් ගන්න හොඳ ෆෝන් එකක් කියන්න පුළුවන් මේ ෆෝන් එක. අපිට මේ ෆෝන් එක 128GB ස්ටෝරේජ් එකක් සහිතව 6GB හෝ 8GB RAM එකක් එක්ක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි මේ ෆෝන් එකේ quad camera setup එකේ සහ selfie කැමරාවේ quality එක කොහොමද කියලා බලමු. වුණා කියලා හිතනවා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.
ඒ වගේම මේ ෆෝන් එක ගැන මොකද හිතන්නේ? ඒ වගේම මේ ෆෝන් එකේ තව මොනවද දැනගන්න ඕන කියලා පහලින් කමෙන්ට් කරන්න. මගේ ඊළඟ වීඩියෝ එකෙන් ලංකාවට ආපු අලුත්ම ෆෝන් එකක් ගැන රිවිව් වීඩියෝ එක බලාපොරොත්තු වෙන්න. එහෙනම් ගිහිල්ලා එන්න. මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.